ඉතින් කොහොමද? ඔන්න මේ හදන්නේ පරා මාළු පැටව් හොද්දක්. මේකට මම එකතු කරලා තියෙන්නේ ඉඟුරු සුදු ලූණු, රතු ලූණු, එතකොට බැදපු තුන පහ, මිරිස් කුඩු, රම්පේ, කරපිංචා, ගොරකා මේ හැම දෙයක්ම එකතු කරලා තමයි මේ මාළු හොද්ද හදාගන්නේ. දවල්ට කෑම කෑවට පස්සේ මෙන්න මේ 3 දෙනා ඉතුරු වුණා. ඉතින් මං හිතුවා රෑ කෑමට ඒගොල්ලන්ව එකතු කරගන්න. අද රෑට ඉන්දියාප්ප කන්න තමයි හදන්නේ. පරිප්පු හොඳට උකු පොල් කිරි දාලා රසට හදලා තියෙනවා. මාළු හොදි ඉතුරු වෙලා තිබුණ නිසා ඔන්න ඒකත් එකතු කරගත්තා. එතකොට තව රස වැඩි වෙන්න රසම රස පොල් සම්බෝලයක් තියෙනවා. එහෙමනම් ඉතින් අපි කාලා බලමුද? මෙන්න මේ විදිහට ඔක්කොම ಜಾති ටික දාගෙන හොඳට අනලා රසට කන්න තමයි හදන්නේ. එතකොට ඔන්න අතුරුපසට ගස් ලැබුත් තියෙනවා ගෙදර ගහේ හැදුනේවා. ඔක්කොම කෑම රසම රසයි.